අයිවන් පුතේ අද අපි 7 වෙනි දවසට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ගෙනියනවා 2017 පේපර් එකේ දැනට කරන්න පුළුවන් ප්‍රශ්න අපි කරලා තියෙනවා ප්‍රශ්න 35 දක්වා අද 36 කරන්න පුළුවන් 37 තාපය පාඩම නමුත් පොඩි පැහැදිලි කිරීමක් තියෙන එක කරමු 38 සරල රේඛීය චලිතය කරන්න පුළුවන් 39:40 දැනට අපිට කරන්න බෑ. ප්‍රශ්න තුනක් තියෙනවා. අපි මේ ප්‍රශ්න තුන සාකච්ඡා කරනවා අද. 36 වෙනි ප්‍රශ්නය ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40ක් වන ළමේ ගොඩනැගිල්ලක පළමු වන මහලේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 40ක් වන ළමේ ගොඩනැගිල්ලක පළමු වන මහලේ සිට 9 මීටර උසින් පිහිටි 3 වන මහල දක්වා පඩිපෙළක් දිගේ ගමන් කළේය. මෙම සම්පූර්ණ ගමන සඳහා ඔහුට ගත වූ කාලය මිනිත්තු 2යි. ඔහුගේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව කොපමණද? දැන් අපි දන්නවා පුතේ කාර්ය කිරීමේ ශීඝ්‍රතාව කියන්නේ මොකක්ද? ක්ෂමතාව නැත්නම් ජවය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාව නැත්නම් ක්ෂමතාව ගැන ප්‍රශ්නයක් ආවොත් ඔයා මෙන්න මේ සම්බන්ධතාවය තුලින් ටක් ගාලා උත්තරේ ගන්න. ක්ෂමතාව සමානයි කාර්ය බෙදීම ගත වූ කාලය. හරි. එහෙනම් ක්ෂමතාව සමානයි කාර්ය කියන්නේ බලය වැඩි කිරීම චලනය වන දුර. බෙදීම කාලය. එහෙනම් P සමානයි F කියන්නේ බලය. ළමයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 40 නිව්ටන් කරන්න 400යි. D කියන්නේ ඉහළ යන උස මීටර 9යි. බෙදීම කාලය මිනිත්තු 2යි තත්පර කරන්න 60න් වැඩි කරා. දැන් මේක අපි සුළු කරමු. බිඳුවට බිඳුව කපලා දාමු. දෙවරක් 20යි. තුන් වරක් 3යි තුන් වරක් 2යි. දෙවරක් 10යි. 10 වරක් 3 30යි. 30යි තත්පර එතන නිව්ටන් මීටර කියන්නේ ජූල් තත්පර උඩට ගත්තොත් තත්පරයට ජූල්. මේ සමානයි 30යි තත්පරයට ජූල් කියන්නේ වොට්. වොට් 30යි. උත්තරය 1. උත්තරය 1. ඊළඟට 37 වෙනි ප්‍රශ්නය බලන්න. රූපයේ දී ඇති වීදුරු නලය සහිත පරීක්ෂා නලය ජලය සහිත බඳුනක ගිල්වා ටික වේලාවක් රත් කරනු ලැබේ. බලන්න මේ ප්‍රශ්නය. රූපයේ දී ඇති වීදුරු නලය සහිත පරීක්ෂා නලය ජලය සහිත බඳුනක ටික වේලාවක් රත් කරනු ලැබේ. ගිල්වා ටික වේලාවක් රත් කරනවා. මේ පරීක්ෂණයේදී ලැබෙන නිරීක්ෂණ පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. A. වීදුරු නලයේ ජල මට්ටම B සිට ක්‍රමයෙන් ඉහළ ගොස් නවතී. දැන් මේක උණු වතුර භාජනයකට දානවා කියලා නේ කියන්නේ. මේ කොහොම උණු වතුර භාජනයකට දානවා. ඒකේ තියෙන උණු ජලය. එතකොට මොකද වෙන්නේ? කියනවා වීදුරු නලයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහළ ගිහිලා නවතිනවලු. B සිට ක්‍රමයෙන් උඩට යනවා කියලා කියනවා. Y වීදුරු නලයේ ජල මට්ටම B සිට පහළට ගිහිලා නවතිනවා කියනවා. ඉතින් වීදුරු නලයේ ජල මට්ටම B සිට පහළ ගොස් ඉන්පසු එතැන් සිට ඉහළ ගොස් B මට්ටම පසු කර යයි. මොකද්ද මෙතන වෙන්නේ කියලා හිතන්න. දැන් මේක ජල භාජනයක ගිල්ලුවට පස්සේ උණු වතුර භාජනයක ගිල්ලුවට පස්සේ පුතා තාපය ඇතුල් වෙනවා මේකේ තියෙන පරීක්ෂා නලය ඇතුලේ තියෙන වතුරට. ඒ තාපය නිසා මෙන්න මේ වීදුරු නලය රත් වෙනවා. වීදුරු නලය රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. වීදුරු නලය රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වෙන හින්දා තමයි B මට්ටමින් එකපාරටම ද්‍රවය පල්ලෙහාට යනවා. හරි? ඊට පස්සේ දැන් දිගටම රත් වෙනවනේ. ඒතර ද්‍රවය ප්‍රසාරණය වෙනවා. ද්‍රවය ප්‍රසාරණය වෙන හින්දා පල්ලෙහාට ආපු ද්‍රවය නැවත උඩට යනවා දැන්. ආයෙ උඩට යනවා. ආයෙසරයක් අහගන්න. දැන් උණු වතුරට දැම්මම පස්සේ තාපය ඇතුල් වෙනවා මෙන්න මේ
පරීක්ෂා නලයට. වතුර රත් වෙනවා. වතුර රත් වෙනකොට ඒකේ තාපයට මෙන්න මේ වීදුරු නලය රත් වෙනවා. වීදුරු නලය රත් වෙනකොට ප්‍රසාරණය වෙනවා. ඝන ප්‍රසාරණය. ප්‍රසාරණය කියන්නේ මේක මෙහෙම විශාල වෙනවා මෙහෙම. එතකොට ද්‍රව මට්ටම පල්ලෙහාට යනවා. හැබැයි මේකට තාපය ලැබෙන හින්දා ඊළඟට ද්‍රවය ප්‍රසාරණය වෙනවා. ද්‍රවය ප්‍රසාරණය වෙනකොට පල්ලෙහාට ආපු ද්‍රවය නැවත ඉහළට යනවා. බී මට්ටමත් පහු කරගෙන උඩට යන්න පුළුවන්. ඒ නිසා මේකේ සත්‍ය වෙන්නේ සත්‍ය වේ කියන එක තමයි මේකේ නිවැරදි වෙන්නේ. හොඳ ප්‍රශ්නයක්. තාපය සංකල්ප තමයි ඒකේ තියෙන්නේ. ඊළඟට බලමු 38 වෙනි ප්‍රශ්නය. 38 සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ වස්තුවක චලිතයට අදාළ තොරතුරු පහත දී ඇත. දීලා තියෙන්නේ කාලයයි විස්ථාපනයයි. තත්පරයක් යනකොට මීටර 4ක් ගිහින් තියෙනවා. තත්පර දෙකේදී තව 4ක්. තත්පර 3ේදී ගිහින් තියෙන තව 2යි. 8යි 2යි 10යි. 10යි 4යි 14යි 14යි 2යි 16යි. 16යි 2යි 18යි. ඒතර මේ යන විදිය ඔයාලා තේරුම් ගන්න. පළවෙනි තත්පරය වෙනකොට මීටර 4ක් යනවා. පිටු මෙහෙම ගමුකෝ. මෙන්න මීටර 4ක් යනවා. දෙවෙනි තත්පරයටත් 4ක් යනවා. තුන්වෙනි තත්පරයට යන්නේ 2යි. හතරවෙනි තත්පරයට ආයෙ 4ක් යනවා. පස්වෙනි තත්පරයට 2යි, හයවෙනි තත්පරයට ආයෙ 2යි. ඊට තොරතුරු වලට අනුව පහත දී ඇති කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? වස්තුව සම්පූර්ණ කාලය තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කර ඇත. වැරදිනේ. ඒකාකාර ප්‍රවේගයෙන් කියන 4යි 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 ඉස්සරහට යන්නේ නැහැ. ඒක වැරදි. සම්පූර්ණ චලිතය තුල වස්තුවේ මධ්‍යක ප්‍රවේගය තත්පරයට මීට 3ක් වේ. මධ්‍යක වේගය කියලා ප්‍රවේගය කියන්නේ පුතේ මුළු විස්ථාපනයේ බෙදීම කාලය. මුළු විස්ථාපනයේ කීයද 18යි. කාලයේ කීයද තත්පර 6යි. 18 6න් බෙදුවොත් 3යි. ප්‍රවේගය කියන්නේ විස්ථාපනයේ බෙදීම කාලය 3යි. ඒක හරි. නමුත් අපි ඉතිරි ටිකක් බලමු. වස්තුව නැවත ආරම්භක ස්ථානයට පැමිණ ඇත. ආරම්භක ස්ථානයට පැමිණිලා නම් තත්පර 6 දී විස්ථාපනයේ බිඳුව වෙන්න ඕනේ. හිතපු දැනට භාවනා. නමුත් 6 දී 18යි. ඒ නිසා ඒක වැරදි. ගමන් කළ මුළු දුර 70 වල වැරදිනේ. මේ මුළු විස්ථාපන සරල රේඛීය චලිතයේදී මුළු විස්ථාපනයේ 4යි 8යි 10යි 14යි 16යි 18යි. මුළු දුර 70 කියන එක වැරදි. එනවා නිවැරදි උත්තරේ 2. වස්තුව සම්පූර්ණ චලිතය තුළ වස්තුවේ මධ්‍යක ප්‍රවේගය 3යි කියන එක. ඉතින් අපිට 39 40 ප්‍රශ්න දෙක අපිට කරන්න තාම අපි ඉගෙනගෙන නැහැ. ඒ නිසා අපි මේ දෙක පසුවට කල් තබමු. හෙට ඔයගොල්ලන්ට 2018 සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ආරම්භ කරනවා. හෙට සිට ඔයගොල්ලෝ 2018 පේපර් එක සූදානම් කරගන්න. සූදානම් කරගෙන සූදානම් වෙලා ඉන්න. හෙට වීඩියෝ එකකින් අපි 2018 ආරම්භ කරමු. හරි? එහෙනම් සියලුම දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.